හරි අපි අද කතා කරමු තවත් ප්‍රතිරෝධ පද්ධතියක සමකය හොයන හැටි. දැන් මේ දීලා තියෙන ප්‍රතිරෝධ පද්ධතිය දිහා බලපුවාම මේකේ සමකය හොයන්න නම් අපිට කරන්න ඕනේ මෙන්න මේ A ලක්ෂයෙන් ඇතුළට ධාරාවක් ගලනවා කියලා හිතමු. මෙතනින් A ලක්ෂයෙන් ඇතුළට ධාරාවක් ගලද්දී එයාට පේනවා සමාන ප්‍රතිරෝධ තුනක්. එතකොට සමාන ප්‍රතිරෝධ තුනක් නම් පේන්නේ මේ ධාරාව සමානව මේ පාද තුන ඔස්සේ බෙදිලා යනවා. අපි හිතමු එතකොට සමානව බෙදිලා යන්න නම් මෙතනින් ආවා කියලා තුනක් I ධාරාවක් ඇතුළට එනවා. එතකොට ඒක සමානව I මෙයා හරහත් I සහ මේ පාදය හරහා I කියලා ධාරාව මෙතනින් බෙදිලා යනවා. මේ පාදයේ ඔස්සේ යන I ධාරාව මෙතෙන්ටත් එනවා I ධාරාව විදිහට. මේ පාදයේ ඔස්සේ යන ධාරාව මෙතෙන්ටත් එනවා I විදිහට. මේ පාදයේ ඔස්සේ යන ධාරාව මෙතෙන්ටත් එනවා I විදිහට. එතකොට මෙතන බැලුවොත් එහෙම මෙන්න මේ ලක්ෂයටත් I ධාරාව ඇවිල්ලා මේ ලක්ෂයටත් I ධාරාවක් ඇවිල්ලා මේ ලක්ෂයටත් I ධාරාවක් ඇවිල්ලා. එතකොට සමාන ධාරා මේ ලක්ෂ තුනේ තියෙන නිසා එතකොට සමාන ධාරාව පිහිටන ලක්ෂ එකම ප්‍රතිරෝධය හරහා තියෙන. එතකොට මේ ප්‍රතිරෝධය අතරත් මේ ප්‍රතිරෝධය අතරත් මේ ප්‍රතිරෝධය අතරත් සමාන විභව පිහිටන්නේ. එතකොට මෙන්න මේ ලක්ෂ තුනම සමාන විභව තියෙන ලක්ෂ්‍ය. එතකොට අපිට සමාන විභව තියෙන ලක්ෂ හරහා ධාරාව ගමන් කරන්නේ මේ ප්‍රතිරෝධ දෙක ඉවත් කරන්න පුළුවන්. එතකොට මේ I ධාරාව කෙලිම මෙහාට එනවා මෙතෙන්ට එනවා I කියලා. මෙතෙන්ට I ආපු ධාරාව මේ පාදයේ ඔස්සේ මෙතෙන්ට එනවා I ධාරාව විදිහට. මෙතෙන්ට ආපු I ධාරාව මේ පාදයේ ඔස්සේ මෙතෙන්ට I ධාරාවක් විදිහට ඇවිල්ලා මෙතනින් නැවත 3I I ධාරාව එළියට යනවා. දැන් එතකොට මේ ප්‍රතිරෝධ දෙක අයින් කළොත් එහෙම අපිට ඉතුරු වෙන්නේ මේ ප්‍රතිරෝධ දෙකයි මේ ප්‍රතිරෝධ දෙකයි මේ ප්‍රතිරෝධ දෙකයි සමාන්තරගත ප්‍රතිරෝධ කීපයක්. එතකොට සමාන්තරගත ප්‍රතිරෝධ ඇත්තටම මෙන්න මෙහෙම පිහිටන්නේ මේ පාදයේ ඔස්සේ මෙතනින් මෙතෙන්ට ඇවිල්ලා මෙතෙන්ට ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. ඒ දෙකම ශ්‍රේණිගතව පිහිටන්නේ. එතකොට ඒක 2R විදිහට සලකන්න පුළුවන්. ඊළඟට ප්‍රතිරෝධ දෙකක් ඉවත් කරපු නිසා මේ දෙන්න ඉවත් කරපු නිසා මේකත් එකම පතය ඔස්සේ තියෙන්නේ. එතකොට මේ ප්‍රතිරෝධ දෙකත් ශ්‍රේණිගතයි. එතනත් 2R. ඊළඟට නැවතත් මේ පහළ මේ අනෙත් පාදයේ ඔස්සේ බැලුවාම එතනත් 2R කියලා තමයි ප්‍රතිරෝධය පිහිටන්නේ. එතකොට මේ 2R ප්‍රතිරෝධ තුන එකිනෙකට සමාන්තරගතව මේ A සහ B ලක්ෂ්‍ය අතර පිහිටනවා. 2R ප්‍රතිරෝධ තුන එකිනෙකට සමාන්තරව A සහ B ලක්ෂ්‍ය අතර පිහිටනවා. එතකොට එකම ප්‍රතිරෝධය නැත්නම් සමාන ප්‍රතිරෝධ කීප විටක් යෙදিলা තියෙනවා නම් දැන් මෙතන යෙදিলা තියෙනවා වාර 3ක්. මෙතන තියෙනවා එකම ප්‍රතිරෝධය වාර 3ක් යෙදিলা තියෙනවා. එතකොට අපි කරන්නේ සමකය ගනිද්දී සමක ප්‍රතිරෝධය ගනිද්දී අපි R නෝට් කියලා ගමු. මේ R නෝට් සමක ප්‍රතිරෝධය සමාන වෙනවා එක ප්‍රතිරෝධයක අගය වාර ගානෙන් බෙදලා එන උත්තරේට. සමක ප්‍රතිරෝධය ඔන්න ඔහම ගන්න පුළුවන්.